ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහ බැංකු මංකොල්ලේ කියලා කට්ටිය කියනවනම් මහ බැංකු මංකොල්ලේ කියන කජ්ජා. මම මේ කියන්න යන්නේ ඊටත් වැඩිය ජේම්ස් බෝන්ඩ් ගේමක් ගැන. ඒ කියන්නේ 2004 හරි සෙට් එකක් එකතු වෙලා මාර මැච් එකක් ගැහුවා. ඒ කියන්නේ CB එකේ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ අයිති ෂෙයා 100%න් 137ක් සත්ත පහක් වියදම් කරන්න නැතුව ආණ්ඩුවේ සල්ලි වලින් මරන් තමන්ගේ නම් වලට ලියාගෙන තියෙනවා. කොහොමද ඒක? එතකොට මේක කරනකොට මේ රටේ හිටපු CB chairmansලා, CB එකේ secretaries-ලා, එතකොට ඇමතිලා, ඒ ඇමතිලාගේ secretaries-ලාගේ කණෙන් රිංගලා වැඩේ කරේ කොහොමද කියලා අත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. හැබැයි මම කියන්නම් ඒ කාලේ හිටපු power and energy ministers-ලා කවුද කියලා. 2004 2005 සුසිල් ප්‍රේමජයන් 2005 ඉඳන් 2010 වෙනකම් ජෝන් සෙනවිරත් 2010 ඉඳන් 2015 ඒ කියන්නේ 2010 13 ඉඳලා තියෙන අපේ වැඩ පාටලි චම්පක රණවක ඊට පස්සේ 2013 ඉඳන් 15 වෙනකම් ඉඳලා තියෙන පවිත්‍රි වන්නිආරච්චි එතකොට 2015 ඉඳන් 18 වෙනකම් ඉඳලා තියෙනවා රංජිත් සියඹලා පිටිය 2018 19 ඉඳලා තියෙනවා රවි කරුණානායක 2019 20 ඉඳලා තියෙනවා මහින්ද අමරවීර 2020 22 ඉඳලා තියෙනවා ජාති හිතයිෂී දලස් අලහත් පෙරුම 2022 ඉඳලා තියෙනවා කාංච. එතකොට මේ කට්ටිය කණෙන් රිංගලා 137ක් ෂෙයාර්ස් ලියාගත්ත සෙට් එක පට්ටම පට්ට සෙට් එකක්. ඒ විතරක් නෙවෙයි. මුන් අපේ සල්ලි උන්ගේ සල්ලි කරගෙන ප්‍රොෆිට් ගන්නකොට අපි 115ක් වැඩිපුර ගෙවන්නත් ඕන. මම කියන්නේ මේ හොරකම මම හොයාගන්න කලින් හොයාගත්ත කෙනෙක් හිටියා. ඒ තමා ජාතියට ආදරේ අපේ වසන්ත සමරසිංහ. වසන්ත සමරසිංහ නිකන් හිටියේ නෑ. SCFR 355 ඇලයිරක් 19 කියලා ෆන්ඩමෙන්ටල් රයිට් පෙටිසමක් ඉහළ උසාවියේ දැම්මා. හරි? මේකේ කොච්චර යා ජාති හිතයිසිද කියනවා නම් 2021 ජූලි මාසේ 5 වෙනිදා. හරි? ඇෆිඩේවිට් එකක් දාලා සැක සහිත ලෙස ඒක ඉල්ලාස් කරගෙන තියෙනවා. මෙච්චර ලොකු හොරකමක් හොයාගත්ත වසන්ත සමරසිංහ 2021 එක අයින් කරගෙන තියෙනවා. ඇයි වසන්ත සමරසිංහ මහත්තයෝ ඇයි කවුද ඔයාට බලපෑම් කරේ? ඔයාට කවුරු හරි බලපෑම් කරා නම් දැන් ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ඒ විතරක් නෙවෙයි ඔයා මේ රජයේ ඇමති කෙනෙක්වත්. කරුණාකර මේ නඩුව දාලා මේ මිනිස්සුන්ගේ දේපොළ සේරම රාජසන්තක කළා රජයට අයිති වෙච්ච ආදායම සම්පූර්ණයෙන්ම රජයට අය කරගෙන මේ කට්ටියගේ වෙන්දේසි කරන්න පුළුවන් සේරම වෙන්දේසි කළා අපේ කරන්ට් බිල අඩු කරන්න. ඒ විතරක් නෙවෙයි මේකේ තව තොරතුරු දැනගන්න ඕන නම් ඕ කට්ටිය කුඩා මේක එලි කරන්න කියලා යටින් දාන්න මම මේ මිනිස්සුන්ගේ ඔක්කොගෙම රෙදි ගලවලා දාන්න. එහෙනම් ජය වේවා.